දවස් 3ක නිවාඩුවක් හම්බුන හින්දා අම්මලයි අපේ යාළුවෝ වගේකුයි අපේ ගෙදර ආවා. අපි කලින් ගියපු ලෙක්කො වීඩියෝස් ෆොටෝස් දැකලා එයාලටත් ඉතින් ලෙක්කො යන්න ඕන කිව්වේ හින්දා අපි උදෙන්ම ලෙක්කො යන්න පිටත් වුණා. බස් එකක් එනකන් ඉතින් මේ දෙන්නගේ කෝලම් බල බල ඉඳලා බස් එක ආවට පස්සේ ඔන්න අපි ස්ටේෂන් එකට යන්න පිටත් වුණා. අපේ ගෙවල් ළඟ ඉඳලා නම් බස් එකෙන් ස්ටේෂන් එක ගාවට යන්න තියෙන්නේ හෝල් 3යි. ට්‍රේන් එකත් ආවට පස්සේ ඔන්න අපි හැමෝම ලෙක්කො බලා පිටත් වුණා. ලෙක්කො වලින් බහැලා ඉවර වෙලා මුලින්ම අපි ගියේ බාර් එකකට. කැෆේ එකක් බීලා රීෆ්‍රෙෂ් වෙලාම ඇවිදින්න පටන් ගන්න එක හොඳයි කියලා අපිට හිතුණා. ඊට පස්සේ අපි ලෙක්කො සිටි එකත් බලාගෙනම ලේක් එක පැත්තට ඇවිදගෙන ගියා. ආයි ඔන්න අපි හතරවෙනි පාට ලෙක්කෝ ආවා. හතරවෙනි පාට නෙමෙයි තුන්වෙනි තුන්වෙනි පාට. පාට. තුන්වෙනි පාට ලෙක්කෝ ආවා. ඔයාලා බලලා ඇති මේ ටිකේම තියෙනවා ලෙක්කෝ වල vlog. මොකද දවසින් බලලා ඉවර කරන්න බැරි ප්‍රමාණයක් ලෙක්කෝ වල තියෙනවා. ඒ තරම් ලස්සනයි. අද වීඩියෝ එක හැබැයි විශේෂයි නේද? මොකද කියලා බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම අද විශේෂ තැනක් ඔයාලට පෙන්වනවා මාර ලස්සනයි. ඉතින් අද අපි පවුල කට්ටියයි අපේ යාළුවෝගෙකුයි එක්ක ආවේ වීඩියෝ එක වෙන්නකම් බලන්න. අද මොකද්ද අපි ලෙක්කොවල යන විශේෂ තැන කියලා. අපි අද බෝට්ටුවේ යන්නේ. ඉතින් අපි ගොඩ එදා එද්දී සීත කාලේනේ අපි ආවේ. ඊට පස්සේ සචි කිව්වා එකයි යන්නම් සමයකෙද්දි බෝට්ටුවේ කියලා. ඉතින් අද අම්මලයි අපේ යාළුවෝගෙකුයි එක්ක අපි ආවා. ඔන්න ඉතින් ඒ ආසාවත් හැබෑ කරගන්න තමයි යන්නේ. මේ ඔය දෙන්න අර නාපෝලි ඉඳලා ආව දෙන්න නේද? ඔයාලගේ ළමෙක් ඉන්නවා. බෝට් රයිඩ් එකට ටිකට් ඔන්ලයින් උත් බුක් කරගන්න පුළුවන්. මෙතනිනුත් අරගන්න පුළුවන්. නමුත් එතනදී තව එක්කෙනෙක්ට යන්න පුළුවන් ටිකට් එකක ප්‍රයිස් එකක්ම මෙතනින් ගත්තොත් ඇඩ් වෙනවා ටිකට් වලට. ඒ හින්දා ඔන්ලයින් බුක් කරගන්න එක තමයි හොඳම දේ. ඉතින් අපි try කරා. නමුත් ඔන්ලයින් බුක් කරගද්දි ගොඩාක් අමාරුයි. බ්ලොක් වෙන්න බලනවා. ඉතින් try කරලා කොහොම හරි එතන පොලිමේ හිටපු හැමෝගෙම අපිට තමයි ඔන්ලයින් බුක් කරගන්න කොහොම හරි chance එකක් හම්බුනේ. ඉතින් ගොඩාක් වෙලා ඉඳලා try කරන්න ඕනේ ඒක ඔන්ලයින් බුක් කරගන්න. ඉතින් කොහොම හරි අපි ඔන්ලයින් තමයි ටිකට් එක බුක් කරගත්තේ. අපි දෙන්න යන කඩ ටික බලන්න. එතන අද කඩ ටිකක් දාලා තියෙනවා. Olive oil. Mi piace più speziata, allora sì, un pezzettino. Taranti. No, questa è cipolla, questa sa proprio cipolla, questa è più cipolla. Questa? Che cipolla è? No. අනයි Sì. මේ චිපොල්ල එකද? එච්චරම චිපොල්ල රහක් නෑ. නෑ රහ කියද උනත්. ඒක නෝ චිපොල්ල රහ. No, ti ringrazio, molto gentile. මේක කච්ච පෙපේ එක. 100 grammi di questo?
විතර කරලා තියෙන්නේ. එන්නේ නෝ බොට්ටු චික්ක. යේ බොට්ටු වෙනවා. කට්ටිය මග බලාගෙන ඉන්නේ. ඔන්න ආවා බාහනේ. මිකෙලා. මිකෙලා. කරන්න එපා. ඔය කියනවද? හා? යනවද? යා. Allora, quel biglietto six adults and one child. Right, okay. What's up? Prego. Vai. Seven. Due. Seven. Vai. Yes. Chico, ande. Vai. Hi. Wow. එන ඉතින් ඔන්න අපි ආ බෝට් එකට. වා ෂීට් බෙල්ට් දාලා දෙන්න. ඔව් දාගෙන ඉන්නේ. කික්ක කට්ටියම ලෑස්ති. ඉන්නා. අපි කට්ටිය ඉස්සරහම බෝඩ් වෙලා ඉන්නේ. ඉස්සරහම අල්ලන් ඉන්නේ. පළවෙනි පොලිම අල්ලගෙන. තාම කට්ටිය බෝඩ් වෙනවා අර මේ චෙක් කර බෝඩ් වෙනවා. හිතේ තියෙන හැම ආසාවක්ම මේ වගේ එකින් එක හැබෑවෙද්දි මාර සතුටක් දැනෙනවා. මං බලාපොරොත්තු නොවුණු දේවල් මේ විදිහට ඉෂ්ට වෙද්දි කියා ගන්න බැරි තරම් සතුටුයි. ඉතින් මේ ලස්සන ඇස් දෙකෙන් විඳින්න මං හරියට පින් කරලා තියෙනවා. ඉතින් ඒ හැබෑවුණු ආසාවල් මතකයන් විදිහට YouTube එකට එකතු කරන ගමන්ම තමයි ඔයාලටත් බලන්න අරගෙන එන්නේ. ඉරේලිය තදින් වැටිලා තිබුණට සීතලට හමන හුළඟත් එක්ක මේ view එක දිහා බලාගෙන ඉන්නකොට විනාඩි 45ක බෝට් රයිඩ් එකක් ගියාද කියලාවත් දැනුනේ නැහැ. ඉතාලියේ ඉන්න ඔයාලා කවුරු හරි ලෙක්කෝ එන්න හිතාගෙන ඉන්නවා නම් සහ ලෙක්කෝ ඇවිල්ලත් මේ බෝට් රයිඩ් එක ගියපු නැති කවුරු හරි ඉන්නවා නම් මම ඔයාලට කියනවා ආයෙත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ බෝට් රයිඩ් එක යන්න කියලා. මොකද මාරම හිතට නිදහසක් දැනෙන රයිඩ් එකක් තමයි යන්නේ. මොකද විශේෂයෙන්ම මේ වගේ views වලට පරිසරයට ආදරය කරන කෙනෙක්ට මේ ගමන මාරම වැදගත් එකක් වෙයි කියලා මම හිතනවා. ලෙක්කොවල මේ බෝට් රයිඩ් එක ගැන විස්තර හොයද්දී මට දැනගන්න හම්බුණා වින්ටර් එකේදීත් මේ බෝට් රයිඩ් එක තියෙනවා කියලා. නමුත් යන කාලය අඩු වෙනවා සහ මේ බෝට් එකේ වෙනසක් සිද්ධ වෙනවා. උඩින් කවර් වෙච්ච බෝට් එකක් තමයි මං හිතන්නේ වින්ටර් එකේදී යන්නේ. මම දන්නේ ඇත්තක්ද කියලා. ලෙක්කොවල ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒක ඇත්තද කියලා දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. වින්ටර් එකේදීත් බෝට් රයිඩ් එක වෙනවද සහ මේ වෙනසක් සිද්ධ වෙනවද කියන එක ගැන. මම හිතුවා සමයකේදී විතරයි බෝට් රයිඩ් එකක් තියෙන්නේ කියලා. නමුත් මට දැනගන්න හම්බුණා වින්ටර් එකේදීත් යනවා කියලා. ඒ වගේම තමයි මම හිතනවා බෝට් රයිඩ් එකකට හොඳම කාලේ වින්ටර් එකත් සමර් එකත් අතර තියෙන මේ කාලේ. මොකද අර සීතත් අඩුයි සහ රස්නෙත් අඩුයි. ඉතින් නිදහසේ මේ පරිසරය බලාගෙන යන්න පුළුවන් හොඳම කාලේ මේක කියලා මම හිතනවා. Hi babe. ඔට පේනවද? ඔළුව අදීද? නෑ අවුව ඉර එළිය වැටිලා.
l'ultimo simbolo, lo vediamo già sulla sinistra, è la statua dorata di San Nicolò, che non è soltanto patrono e protettore della città di Lecco, ma anche di tutti i naviganti. La leggenda racconta che San Nicolò regalò delle mele rosse a delle povere ed affollate ragazze e che queste mele si tramutarono in mele rosse. කලින් දාපු ලෙක්කො ව්ලොග්ස් ටික ඔයාලා බැලුවා නම් ඔයාලට මතක ඇති ලේක් එක මැද්දේ තිබුණු රත්තරන් පාට සාන්ත නිකොලෝ මුනිතුමාගේ පිළිමය. බෝට් එක ඒ හරියෙන් යද්දී එතුමා ජීවත් වෙලා හිටපු කාලේ සිදු වූ විශේෂ කතාවක් ගැන ඇනවුන්ස් කරලා කිව්වා. සාන්ත නිකොලෝතුමා ජීවත් වුණු කාලේ ඒ පළාතේ ඉඳලා තියෙනවා විවාහ වෙන්න ආසාවෙන් හිටපු නමුත් දුප්පත්කම නිසා ඒ හීන අතැල්ලා දාපු ගෑනු ළමයි 3 දෙනෙක්. සාන්ත නිකොලෝතුමා කාටත් හොරින් ඔවුන්ගේ නිවසේ කවුළුවකින් ඇපල් ගෙඩි 3ක් ඇතුළට විසික් කරලා තියෙනවා. ඉතින් පහුවෙනිදා උදේ ඒ ඇපල් ගෙඩි 3 රත්තරන් වුණා කියලා තමයි ඒ කතාවල සඳහන් වෙන්නේ. ඉතින් ඒ කතාව සිහිපත් කරමින් සෑම වසරකම දෙසැම්බර් 6 වෙනිදාට ඇපල් සහ ස්වීට්ස් වර්ග බෙදා දෙනවා කියලත් සඳහන් වෙනවා. Bello, è molto rilassante. එකත් ඉවර කර. Ciao, grazie. Ciao, buona giornata, ciao. ඉතින් ඔන්න විනාඩි 45ක බෝට් රයිඩ් එකත් ඉවර කරලා ඒ අවට දාලා තිබ්බ කෑම කඩවල් වලින් එක එක ඒවත් කාලා අපි හදාගෙන ගියපු කෑමත් තිබ්බ හින්දා ලේක් එක දිහා බලාගෙනම අපි දවල්ට කෑමත් අරගෙන තමයි අපි යන්න පිටත් උනේ. අපේ මේ ලෙක්කො vlog එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you so much. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. චාෝ!